මගේ වංගදේ තියෙන්නේ රුපියල් 500ක ඊයබඩ්ඩක්. ඒතර මේ තියෙන්නේ රුපියල් 7000ක ඔරිජිනල් ඊයබඩ්ඩක්. මේ ඊයබඩ්ඩ වල රයිස් එකක් ගන්න ගානටත් වඩා අඩු ගානකට ගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් මගේ මාසේ Wi-Fi බිලටත් වඩා වැඩි ගානක් යනවා මේ ඊයබඩ්ඩක් ගන්න. Yeah, boy. Nice. මේ උඹට තිබ්බේ නෑ බයර නෑ 346 minutes later. මේ 500 කලින් කිව්වා වගේම ඒක දකින්නදී අර බොක්ස් එකක් තිබ්බේ හෙනම චීප් සාමාන්‍ය අර නිකන් කාඩ්බෝඩ් එකක් නවල හදපු බොක්ස් එකක් වගේ නේ. ඒවට නෑ අපි ඊයබඩ් එක ගැන කතා කරමු. ඇත්තටම චීප් ඊයබඩ් එක කිව්වම අර නිකන් හෙන බර අඩු අර නිකන් මෙහෙම උඩ දාන්නත් පුළුවන් ඒ වගේ ගන්න තියෙන්න ඕනේ. Nice. මේක එච්චරටම බර අඩු නෑ මේ ඔරිජිනල් එකට වඩා බර වැඩි වගේ ටිකක්. මම දන්නේ මොන ඇතුලේ තියනවද කියලා. මේ තියෙන 7000 ඊයබඩ් එක මාරම ප්‍රීමියම් ලුක් එකක් තියෙන ඇතුළත්. ඔයාලට පේන්නේ නිකන් අර ප්ලාස්ටික් කැල්ලමේ වර්ණ වගේනේ. එනකොට ඒක මාර ස්මූත් විදිහට ඕගන් වෙන්නේ. සද්ද එනවද දන්නේ. අනිත් ඒ සද්ද වෙනවද? නිකන්. මේකේ ප්‍රීමියම් ගතිය මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්න. ඒකෙන් කියන්න බෑනේ මේ වගේ තියෙන ක්වොලිටි එක ගැන. අපි දැන් ටෙස්ට් කරලා බලමු මේකේ එක දේවල් ටික. එක සින්දුවක් අහලා බලමු. මුලින්ම චීප් වන්න එක. මේක ඇත්තටම එයාපොඩ් එකේ ක්ලෝන් එකක්. හැබැයි අර ඒ විදිහටම කම්ෆර්ටබල් නෑ කනට. දැන් සින්දුවක් අහලා බලමු මේකේ. $2,000 years later. හරි. බේස් සාමාන්‍යයෙන් තුට්ටක් තියෙනවා. ඒක ඇත්තටම try කරනවර හොඳ quality එකක් දෙන්න ඒත් මම හිතන්නේ. දැන් මේක අපි try කරලා බලමු. අරකට එක්ක මේක compare කරලා. A little longer than a few minutes later. guys trust me මේක මාරම sound quality එකක් තියෙන්නේ. bass එහෙම අනිත් එක්ක compare කරාම nothing. ඔයාලත් ඒ වඩක් ගන්නවා නම් මේක ඇත්තටම try කරලා බලන්න ඕනේ. bass quality එක නම් ආය මාරම සුපිරි. හැබැයි තව ගොඩක් features තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. මම ඔයාලට ඕනනම් මේක mic එකට අල්ලලා පෙන්නන්නම්. හැබැයි sound හොඳට ඇහෙයිද කියලා නම් මට sure කරන්න බෑ. හැබැයි මම දන්නවා මෙහෙම mic එකට ඇල්ලුවයි කියලා මේ අර bass quality එක ඒන quality එක එහෙම ලොකුවට ගන්න බෑ කෙලින් mic එකෙන්. සරලව ඔය try කරලා බලන්න ඕනේ. මට මීට වඩා හොඳ idea එකක් ආවා. මේ දෙක test කරන්න හොඳම විදිහ තමයි එකක් connect කරනවා එක device එකකට අනිත් එක connect කරනවා තව device එකකට. ඒකල එකම සින්දුව දෙකම play කරලා එකපාර දෙකම use කරනවා. Here I come. Oh, here I come. Oh. අපි බලමු හරියටම මොකේද quality එක එන්නේ කියලා. මම නිකන් කියන්නේ මේක තමයි earbud දෙයක් compare කරන්න තියෙන හොඳම විදිය. මොකද එකම වෙලාවෙ දෙකෙන් වෙන sound එකපාර එන නිසා අපිට හරියටම අඳුර ගන්න පුළුවන් මොකද්ද quality වැඩි කියලා. ඔන්න ඔය earbud දෙයක් compare කරනවා නම් try කරලා බලන්න මේ විදිය. මේ දෙක ඒ විදිහට compare කරාම හොඳටම detect වෙනවා මේකේ bass එක sound quality එක අර sound quality එක කියන එක අර මාරම විදිහට depend වෙනවා. අපි movie එකක් බලනවා කියනකොට නිකන් Netflix එකකින් වගේ ඒකේ special sounds දෙනවා එන මාරම quality එකකින්. ඉතින් අපි සාමාන්‍ය එකකිනුයි හොඳ earbud එකකිනුයි ඇහුවොත් මේ sound quality එක වෙනස මාර විදිහට clearly පේනවා මේ. ඒක වෙනම එකක්. ඒක අහලම බලන්න ඕනේ. එතකොට ඒ quality එක මම කියන්නේ මෙන්න මේ earbud එක මාර විදිහට එනවා. මේ අනිත් සාමාන්‍ය අර රුපියල් 500 earbud එකට වඩා ඒ අතින් ගත්තොත් අපිට මතක වුණා මේ දෙකට ratings දෙන්න. අපි දැන් ඉඳන් දීලා බලමු මේ දෙකෙන් මොකක්ද උඩම තැන තියෙන්නේ කියලා. මම ඇත්තටම prices consider කරන්නේ නැහැ. තනිකරම එන experience එක මත තමයි මේ rating එක දෙන්නේ.
මීට කලින් අපි බලපුවත් එක්ක රේටිංස් දුන්නොත් මුලින්ම ඕඩියෝ ක්වොලිටි එක ගත්තාම අනිවාර්යයෙන්ම ඔරිජිනල් එක රුපියල් 500 බඩේට වඩා හොඳ තැනක තියෙනවා. ඩියුරබිලිටි එක ගැන ගත්තොත් අපි කොහොමද ඒක ටෙස්ට් කරන්නේ? අපි පස්සේ බලමු මේ ගැන. මෙතනදී noise cancellation, battery life එක, ඒතර මේකේ තියෙන controls මොනවාද? ඒ වගේ දේවල් ගැන තමයි බලන්න යන්නේ. දැන් මේ වෙලාවේදී battery life එක එකපාරට ටෙස්ට් කරන්න බෑනේ. මම මේක අරගෙන දැන් සාමාන්‍යයෙන් මාස ගණන් මාස 2-3ක් වෙනවා. එතකොට ඔය ඉස්සෙල්ලා අන්බොක්සින් එක කරා තමයි ඒත් අර වීඩියෝ එකට පෙන්න ඕන නිසා තමයි අන්බොක්සින් එක කරේ. කොහොම හරි මාස 2-3ක් වෙනවා අරගෙන. එතකොට මේකේ බැටරි ලයිෆ් එක ගත්තොත් මේ මං කියන්න කලින් මේ බොක්ස් එකේ තියෙන පෙන්නන්නකෝ. මෙතන තියෙනවා 30 hour play time කියලා. මේ ඇත්තටම මේක ඇකියුරේට්. මේ බොක්ස් එකේ දාලා තියෙන එක කොහොමවත් මේක ඇත්තටම පැය 30කට ආසන්නව පාවිච්චි කරන්න පුළුවන්. මම මේක පැය 30ක් කියන්නේ මෙන්න මෙහෙමයි. මේක එකපාරක් ෆුල් charge කරා කියන්නකො. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරලා එක දිගට පාවිච්චි කරොත් සාමාන්‍යයෙන් පැය 9ක් 10ක් අතර වගේ පාවිච්චි කරගන්න පුළුවන්. එතනින් ඒ වෙද්දි මේකේ බැටරි බහිනවා. කොහොම හරි කම්ප්ලීට්ලි මට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් පැය 5කින් තමයි 50% විතර බහින්නේ. කෙලින්ම අර පවර් එකට ගහනව නෙමෙයි. සාමාන්‍යයෙන් මේකෙන් charge වෙනවනේ මේක බැටරි එකක් තියෙනවනේ. ඒ විදිහට 3 පාරක් විතර කරන්න පුළුවන්. ඒ කියන්නේ පැය 30 හැදෙන්නේ එහෙම. මේකෙත් ඇත්තටම හොඳ ප්ලේ ටයිම් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක charge එකකින් පැය 2ක් වගේ ඇත්තටම හොඳයි. ඒ වගේ පුළුවන්. ඒ කියන්නේ එක charge එකකින් ඊට පස්සේ ආපහු අර කලින් විදිහටම ආපහු දාලා ඉවරලා charge කරොත් සාමාන්‍යයෙන් තව පැය එකමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ බැටරි ක්වොලිටි එක ගැන කතා කරොත් කෙලින්ම මේක උඩ තියෙනවා. ඒක තේරෙනවනේ. Oh shit. දැන් මේක එහෙම බොක්ස් එකේ ගහලා තිබ්බේ මාර විදිහට අර noise cancellation තියෙනවා. ඔහොම නෝ වෙන්න. බොක්ස් එකේ නෑ. හැබැයි මේක online order කරද්දි එතන තිබ්බේ noise cancellation තියෙනවා. අර ANC කියලා තියෙන active noise cancellation. රුපියල් 500කින් ඒක expect කරන්න බෑනේ අපි. ඇත්තටම තියෙන්නේ නෑ. බොරුවට ගහලා තියෙන්නේ. අපි expensive එක ගත්තොත් මේකෙත් noise cancellation නැහැ. අපි ඒක ගැන කතා නොකරමු. එතකොට මම හිතන්නේ මේ දේවල් ටික ඇති. එතකොට අපිට මේ දේ කම්පෙයාර් කරගන්න ඊළඟ එක. අපි drop test එකක් කරලා බලමු ඊළඟට. drop test එකෙන් බලන්න බලන්න cheap one එක කොතර දුරට survive වෙයිද කියලා. මේ වෙනම කරපු ටෙස්ට් වල රේටින්ග්ස් මම සයිඩ් එකෙන් දාලා තියෙනවා. ඒතර ඔයාලට නිකන් අර අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ කන්ඩිෂන් එකකද මේ ඊබඩ් එක තියෙන්නේ කියලා. මම ෆයිනල් තෝට් එකක් විදිහට කියන්නේ නැහැ මේක හොඳයි මේකට වඩා එහෙම කියලා. ඔයාලට මේ දෙකෙන් එකක් පික් කරගන්න තිබ්බොත් මොකද්ද පික් කරගන්නේ? පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ ටෙක් චැලෙන්ජස් ඉස්සරහටත් බලන්න ඕන මොකද්ද කරන්න තියෙන්නේ? channel එක subscribe now.